අපි WordPress වලින් theme එකක් install කරන්න ගියාම අපිට ආපු error message එක තමයි මේ පෙන්වන්නේ. try again කියලා අපි දෙනවා. දීලා ඕනනම් ආපහු try කරන්න පුළුවන්. මෙතනින් අදාළ theme එක දීලා install දෙන්න පුළුවන්. install දුන්නට අර විදිහටම අර message එකම ආපහු එනවා. අපිට ඒකට කරන්න තියෙන්නේ cPanel එකට අපි log වෙනවා. cPanel එකට log වෙලා file manager වලට ගිහිල්ලා connection එක පොඩ්ඩක් slow එකයි වෙලා යන්නේ. file manager වලට යනවා. file manager එක තියෙන්නේ මේ domains වලට පස්සේ තමයි file manager tab එක තියෙන්නේ. ඔන්නයි tie tab මහරු කරගන්නත් පුළුවන්. ටිකක් වෙලා යනවා. මේක අපි නතර කරමු. මේක මොකද මේ theme එක install වෙන්නේ නැහැ. මෙහෙම install කරන්න යනවා. ඒකින්ද අපි file manager එකට ගිහිල්ලා public html එකට යනවා. public html එකේ වාගේ website එකට ගිහිල්ලා website එකේ wp content කියලා එකක් තියෙනවා. wp content ඇතුලේ තියෙනවා themes කියලා. මෙතන themes වලට යනවා. themes වලට ගිහිල්ලා අපි එතෙන්ට අප්ලෝඩ් කරගන්නවා අර ෆයිල් එක. ඒ කියන්නේ අපිට අවශ්‍ය theme එක. ඉතින් nrg network කියන theme එක තමයි මම install කරගන්නේ. ඒක දැන් මේ අප්ලෝඩ් වෙනවා 100%යි තාම. connection එක පොඩ්ඩක් slow හින්දා තමයි වෙලා යන්නේ. නැත්තම් ඊට වඩා ඉක්මනට මේක අප්ලෝඩ් වෙනවා. ඉක්මනට අප්ලෝඩ් වෙනකම් අපිට පොඩ්ඩක් ඉන්න වෙනවා. 127යි. 34යි 35යි 36යි 37යි 38යි 39. මේක සම්පූර්ණයෙන් අප්ලෝඩ් වුණාන් පස්සේ දැන් එන්න RG network කියන theme එක install කරලා නැහැ. මේ theme වලට ගිහිල්ලා බලනවා අපි තියනවාද කියලා. ඒක නෑ. මේ තුන විතරයි තියෙන්නේ. මේ WordPress වලට මේ එන theme තුනක් තමයි මේ තියෙන්නේ. මොකද මේගොල්ලෝ මෙහෙම දෙන්නේ නැත්තේ උපරිම maximum මේකේ upload size එකට වඩා මේ theme file එකේ size එක වැඩි. ඒ කියන්නේ මේකේ megabyte තියෙනවා 10ක්. megabyte 10ක file එකක් තමයි මේ store කරන්නේ. දැන් complete වෙලා තියෙන්නේ. මේ යටින් complete කියලා හැල්ලා දෙන්නේ. දැන් අපි ආපහු යනවා අපේ theme කියන folder එකට. theme කියන folder එකට ගියායින් පස්සේ අර අපිට පෙන්නන්න තියෙන අර theme තුන WordPress වල තියෙන මේකයි තමයි මේ පෙන්වන්නේ මෙතන. මේ තුන තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව අපේ මේක අපි අප්ලෝඩ් කරගත්තු ෆයිල් එක තමයි මේ පෙන්වන්නේ. ඒක අපි extract කරගන්නවා. extract කරගෙන ඊට පස්සේ පොඩ්ඩක් මේ reload කරගන්නවා. එතකොට ඔයගලන්ට පෙන්නනවා මෙතන nrg network කියලා ෆයිල් folder එකකුත් තියෙනවා. දැන් අපි මෙතනට ගිහිල්ලා refresh කරලා බලමු. refresh කරලා බැලුවෙන් පස්සේ ඔන්න අදාළ theme එක upload වෙලා තියෙනවා. දැන් ඔයාලට ඕන නම් මේක activate කරගන්න පුළුවන්. එහෙම තමයි megabyte කියන්නේ max සාමාන්‍ය ලොකු theme එකක් install කරගන්න ඕන විදිහට.